Hello everyone, welcome back to my YouTube channel. අද vlog එකකින් මම අරගෙන එන්නේ කැනඩාවේ අපේ වෙසක් දවස් ගෙවුනේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි මේ යන්නේ මහමෙවුනා පන්සලට. මම කලින් වීඩියෝ එකකුනුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ විස්තර කියලා තියෙනවා. ඉතින් අපි මේ යන්නේ දන්සලක් හොයාගෙන. ඉතින් පන්සලේ තමයි දන්සල තියෙන්නේ. ඉතින් අපි දැන් ඒකට යන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව උදේ 11ට වගේ ඇති. එක 5 වගේ වෙනකන් තියෙනවා. ඉතින් අද චුට්ටක් gloomy, පොඩ්ඩක් වහින්නත් වගේ. වහින්න නම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද එතකොට දන්සලට ඒ වැඩවලට මේ හරිම කරදරයිනේ ඉතින්. අපි මේ යන්නේ 401 highway එකේ. ඉතින් පැයකමාරක වගේ drive එකක් තමයි තිබුණේ. දැන් අපි පන්සලට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ කාලෙට ලංකාව නම් මාරම මිසින් ගොඩක් මතක් වෙනවා. ඉතින් අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ. ස්පෙෂලි කියන්න ඕනේ මෙතන මාරම ඕගනයිස්ඩ්. හොඳටම ඕගනයිස් කරලා තිබුණා. අපි පන්සලට ඇතුල් වෙනකොටම අපේ අතට මල් දීලා, ඊට පස්සේ හඳුන් කුරු දීලා, ලස්සන චූටි පහනක් දීලා, ඒ විදිහට අපිට වඳින්න අවස්ථාව සලසලා තිබුණා. මාරම පිළිවෙලට. ඉතින් හරිම සතුටුයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච එක ගැන. මොකද මම මෙහෙට ඇවිල්ලා ෆස්ට් ටයිම් තමයි මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ. සහ අපේ කමියුනිටි එකත් ගොඩාක් වැඩි. ගොඩක් අය මෙතනට ඇවිල්ලා හිටියා. හරිම හොඳයි මේ වගේ දේවල් අපේ තියෙන එක. මොකද කැනඩාවේ ගොඩක් කට්ටිය කියන්නේ ෆොරිනර්ස්ලා ඇවිල්ලා හිටියා. ඇත්තටම ඉතින් ෆොරිනර්ස්ලා කියන්නේ අපිනේ. මගෙන් අදහස් කරේ අපි නොවන කට්ටිය. කියන්නේ අපේ ආගමේ නොවන කට්ටිය කැනේඩියන්ස්ලා මෙතනට සහභාගී වෙලා තිබුණා. ඉතින් ඒක හරිම ඉම්පෝටන්ට්. මොකද අපේ ආගම ගැන ඒගොල්ලෝ දැනගන්නවා. ඉතින් හැම දෙයකම ඒක හොඳයි. ඉතින් මේ විදිහට දෙපැත්තේ වෙසක් කූඩු වලින් ඩෙකොරේට් කරලා තිබුණා. අපි දැන් වැඳලා ඔක්කොම ඉවර වෙලා දන්සල පැත්තට තමයි මේ යන්නේ. ඉතින් ස්ටෝල්ස් ගොඩක් තිබුණා. ඒ වගේම අපේ කන්න වෙනම තැනකුත් ඒගොල්ලෝ අරේන්ජ් කරලා තිබුණා. ඉතින් මේ දන්සලේ ස්පෙෂලි ආස කෑම වර්ග කියන්නේ අපිට ටිකක් හොයාගන්න අමාරු. අර අපේ ස්ටයිල් කෑම වර්ග තමයි දන්සලේ තිබුණේ. ඉතින් කොත්තු, ආප්ප, ටී, කොෆී, අයිස්ක්‍රීම්, කොටන් කැන්ඩි, ඒ වගේ ගොඩක් දේවල්, වඩේ, ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. ඉතින් අපි ඒ ටිකෙනුත් චුට්ට කාලා ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්කත් කතා කරලා. ඉතින් ගොඩක් අපිට සමහර වෙලාවට අපේ සිංහල අපේ කට්ටියව හම්බ වෙනවා අඩුයිනේ. ඉතින් කට්ටියත් එක්කත් කතා කරලා ඊළඟට අපි යන්නේ මෙතන තිබුණු ස්පෙෂල්ම දේ බලන්න. ඒ තමයි චොක්ලට් වලින් හදපු වෙසක් කූඩුව. ඉතින් මාරම ලස්සනයි. මේක තනිකරම චොක්ලට්ස් වලින් හදලා තිබුණේ. ගොඩක් අය ඇවිල්ලා හිටියා ඒක බලන්නත්. සාමාන්‍ය ප්‍රමාණය ලොකුවට වෙසක් කූඩුව හදලා තිබුණා. ඉතින් මේ මාරම ලස්සනයි. අපි ඒකත් බලලා ඊට පස්සේ බුද්ධ පූජාව අරගෙන ගියා. ඒකට සහභාගී වුණා. අපි ඉතින් අන්තිමට ඒකට සහභාගී වෙලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ. කන්ට්‍රි සයිඩ් එකකින් දාලා තමයි අපේ ගෙදරට යන්න දැම්මේ. ඉතින් පාර දෙපැත්ත හරිම ලස්සනයි.
මං කලින් වීඩියෝ එකත් කිව්වා වගේ දැන් මේ ගෙවෙන්නේ ස්ප්‍රින්ග් එක. දැන් ඇත්තටම ස්ප්‍රින්ග් එක චුට්ටක් ඉවර වෙගෙන වගේ තමයි යන්නේ. ඉතින් හැමතැනම මල් පිපිලා හරිම ලස්සනයි. අපිට මෙතන ඉඳන් අපේ ගෙදරට යන්න පැය එකහමාරක වගේ ඩ්‍රයිව් එකහමාර දෙකක වගේ නෑ එකහමාරක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි හයිවේ දාලා ගියා නම් අපිට පැයෙන් වගේ යන්නත් තිබුණා. ඉතින් අපි කන්ට්‍රි සයිඩ් එකකින් දැම්මා. මොකද මේ ලස්සන බල බල යන්න පුළුවන් නේ ඒකින්ද. අපි යන අතරමඟ මෙන්න මේ මල් දැක්කා. ටියුලිප්ස් මාරම ලස්සනයි. ඉතින් මං කිව්වා ටක් ගාලා අපි මෙතන නැවතිලා චුට්ටක් යන් කියලා. ඉතින් මේකත් පාක් එකක් තමයි. ටිකක් ලොකු පාක් එකක්. ඉතින් ටොරොන්ටෝ සිටි එක මැද්දේ වගේ තමයි මේ පාක් එක තියෙන්නේ. හරිම ලස්සනයි. මෙච්චර බිසි සිටි එකක් මැද්දේ මේ වගේ පාක් එකක් තියෙනවද කියලා මට හිතුණා. පාක් එක ඉස්සරහා හරිම ලස්සනයි. ටියුලිප්ස් පිපිලා හැම තැනම. ඊට පස්සේ අපි චුට්ටක් ආපු එකේ චුට්ටක් ඇතුළට ඇවිදගෙන ගියා. ඊට පස්සේ අපිට හම්බුණා චෙරි බ්ලොසම්ස්. මාරම ලස්සනයි. ඉතින් චෙරි බ්ලොසම්ස් මේ චෙරි බ්ලොසම්ස් බ්ලූම් වෙන කාලනේ. ඉතින් අපිට ඒකත් බලන්න පුළුවන් වුණා. තාම ඔක්කොම පිපිලා තිබුණේ නැහැ. ගස් 2-3ක වගේ තමයි මල් පිපිලා තිබුණේ. රෝස පාට මල්. ඉතින් හරිම ලස්සනයි. පස්සේ අපි පාක් එකෙන් එළියට එනකොට මෙන්න මේ ආර්ට් එක හම්බුණා. මේ ගහක කපපු එකක් මාරයි. ඉතින් ඊට පස්සේ අපි මහමෙවුනා පන්සලෙන් පස්සේ අපි ආවේ අපේ පන්සලට. ඒ කියන්නේ අපේ ගෙවල් ළඟ තියෙන පන්සලට. ඒක තමයි මිසසාගා වෙස්ටර්න් බුද්දිස්ට් ටෙම්පල් එක. ඉතින් මේකේ මේ චෛත්‍ය මේ බුදු පිළිම ඔක්කොම අලුතින්ම හැදුවේ. ඒ කියන්නේ වෙසක් එකකින් පස්සේ තමයි මේක විවෘත කරේ. ඉතින් අපි එතනට ගිහිල්ලා චුට්ටක් වැඳලා ටිකක් කාලේ ගත කරා. හරිම ලස්සනයි. ඊට පස්සේ මේ පන්සලේ තිබුණා හදලා ලොකු වෙසක් කූඩුවක්. ඉතින් ඊට පස්සේ අපි යන්නේ වෙසක් කූඩුව බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වෙසක් දවස් ගෙවුනේ. මම හිතනවා කලින් වීඩියෝස් වගේම මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. එහෙනම් තවත් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න. සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. Thank you for watching. Bye.